අම්මට එන්න විදියක් නැහැ, තාත්තට දාන ගේන්න විදියක් නැහැ. ගෙදර කාටවත් එන්න විදියක් නැහැ. අම්මා දානේ උයලා හාමුදුරනේ මට දීලා ගියා දානි පූජා කරලා වරෙන් කියලා පන්සලේ දීලා වරෙන් කියලා පොඩි කාට කිව්වා. ඉතින් පොඩි කාට කිව්වට පස්සේ මේ පොඩි දරුවට අවුරුදු පොඩිත්ම නැහැ. අවුරුදු 18 සම්පූර්ණ වෙලා මට නම් ගම් කියන්න බෑ මේ අල්ලපු වැටවල් වලමයි ඉන්නේ. දානෙත් නැති වෙනවනේ 20 දවල් ඊට පස්සේ. පින්වත්නි මං කව පුතා එහෙනම් ඔයා බුද්ධ පූජාව හදන්න කියලා පාත්‍රත් හොදලා දීලා මොකද හොදලා දුන්නේ දරුවා දන්නේ. කොහෙන්ද හොදන්නේ කියලාවත් දන්නේ නැහැ මොකද පන්සලට එන්නේ නැහැ. ඉතින් පාත්‍ර දෙකත් හොදලා දීලා අවශ්‍ය කරන ඔක්කොම දීලා මම ගියා අත්‍යවශ්‍ය කාරණාවකට. අත්‍යවශ්‍ය කාරණාවකට ගියාට පස්සේ මම පූජා වෙලාව එළියට ආවා. එළියට ඇවිල්ලා බලනකොට දැන් පූජාවක් තැම්පත් කරලා උඩ සහ විහාරේ පූජාව තැම්පත් කරලා මේ දරුවා විහාරයට වෙලා දැන් උඩ බලාගෙන ඉන්න චිත්‍ර දිහා බලබල. මං එහෙම පුතා දැන් දානේ හරිද? පූජාව හැදුවද? ඔව් හාමුදුරනේ හාමුදුරුවෝ කියපු විදිහටම පූජාව හැදුවා. හැබැයි එකක් කරන්න බැරි වුණා. පාත්‍රේ පියන වහන්න බැරි වුණා. මං ඇයි නෑ හාමුදුරනේ අම්බා වැන්දන ගොඩාක් හදලා මම මේ හදපු විදිහත් එක්ක මේකේ පියන වහන්න බෑ කිව්වා. අපේ අම්මා කියලා තියෙන්නේ හාමුදුරනේ පාත්‍රයකට දාන එකක් බෙදුවත් පිරෙන්න දානේ බෙදන්න දෙන කෙනෙකුට උනත් හිත පිරෙන්න දෙන්න ඕනේ කියලා අම්මා උගන්වලා තියෙන නිසා හාමුදුරනේ මං අර පුංචි පාත්‍රයට එකක් වත් දාලා ව්‍යංජනක් දාලා ඉතින් ඒක වහන්න බෑ. ඉතින් අම්මා පපඩමුත් හදලා තිබ්බා. බලද්දි මේක පපඩමයි මිස් කරලයි ගහලා අර පාත්‍රේ මැද. ඉතින් පියනක් වහන්න බෑනේ. පුළුවන්ද පියනක් වහන්න? වහන්තරාවෙන් වහලා තියෙනවා කරඬුව වහලා වගේ. මෙහෙම රෙද්ද ඉස්සිලා මේ අර ටික ලස්සනට පේනවා. ඉතින් එතකොට මම කල්පනා කරා දෙයියනේ මේ වගේ දරුවෙක් බැරි වෙලාවත් තනියම මේ පන්සලට ආපු නිසානේ මෙච්චර හරියක් කරේ. ඇයි? හෝටලයකට ගියාට පස්සේ කෑම එක දෙනකොට දරුවා දැක්කා පපඩමයි මිරිස් කරලයි ගහලා දෙනවා බත් එක මැද. ඇයි ඉතින් පන්සලේ බුද්ධ පූජාවත් ওই විදිහට හැදුවොත් අවුලක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ අපිට hina වෙන්නද දුක් වෙන්නද? දුක් වෙන්න වෙනව නේද? ඒ නිසා කවදාවත් පන්සලකට හෝ ගෙදර පොදු දෙයක් වෙනකොට දරුවෝ කාමරස්සේ තියාගෙන දරුවෝ එලිපාලියේ තියාගෙන දරුවෝ ගෙවල් වල තියලා කිසිම පොදු වැඩක් කරන්න එපා.